ආයුබෝවන්. ඉතින් මේ වෙද්දි ඔයාලා හැමෝම දන්නවා මුළු ලංකාවටම දරුණු ලෙස බලපාලා තියෙන දිත්වා නැමැති සුලිකුණාටුව පිළිබඳව. මගේ channel එකේ මම දාන හොල්මන් වීඩියෝ වලට අමතරව මේකට වීඩියෝ එකක් ගේන කියලා හිතුවේ 27 28 වැනි දිනවල මට social media තුලින් අහන්න දකින්න ලැබුණු කනගාටුදායක සිද්ධි නිසා. මේ රටේ යම් ප්‍රදේශවල මිනිසුන් කිසිම ගාණක්වත් නැතිව මෙම කුණාටුව ගැන විහිළුවටගෙන ක්‍රියා කළත් බොහෝ දුෂ්කර ගම් සහ නගරාශ්‍රිත ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මේ දිට්වා සුළි කුණාටුව නිසා යට වී විනාශයට පත් වෙලා තියෙනවා. සමහර අහිංසක මිනිසුන්ට ඉන්න හිටින්න බව නිවසක් නැති වී ගිහිල්ලා. ඒ වගේම සමහරු මාන්සි වෙලා හම්බ කරලා ගත්තු තමන්ගේ වාහන දරුණු ගම් වතුරට අසුවී ගසාගෙන යනවා දකින්න පුළුවන් වුණා. පාරේ යනවා අම්මී. පාරේ බයි. ඉතින් මේ වගේ සිද්ධිවලට මුහුණ දී මේ වන විටත් බොහෝ මිනිසුන් මරණ බිය සමග තමයි ජීවත් වෙන්නේ. නමුත් ඒ කොච්චර කොහොම වුණත් අපිට සමහර සෝෂල් මීඩියා වල බලා ගන්න පුළුවන් අර කිසිම අනතුරකට පත් නොවි ආතල්ලක ඉන්න සමහර මෙච්චර දරුණු අමාරු මොහොතක තමන්ගේ ආගම් වලට මරා ගන්නවා. ඉතින් ඇයි මෙහෙම? එහෙම කරන්න යන්න එපා. මොකද මේ රටේ මේ වන විට බෞද්ධ, හින්දු, ඉස්ලාම් කිතුණු ජනතාව සියලු දෙනාටම මේ බලපාලයි තියෙන්නේ. ඉතින් එවැනි මොහොතක අපි කළ යුත්තේ එක එක ආගම් වලට බෙදිලා එක එක ಜಾති වලට මරා ගන්න එක නෙමෙයි. අපි හැමෝම එක ಜಾතියක් මෙන්න එකට එකතු වෙලා එකිනෙකාට පුළුවන් අයුරින් උදව් කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට දෙන තවත් පුංචි මතක් කිරීම. ගෙවල් වල ඔයාලා ආදරයට ඇති කරපු සත්තු එහෙම ඉන්නවා නම් අනිවාර්යෙන් කලබලයට දුවද්දී එයාලව අමතක කරලා තනි කරලා දාලා යන්න එපා. මං කියන්නේ ඔයාලට අමාරු මොහොතක එයාලවත් උස්සගෙන යන්න කියලා. හැබැයි අරගෙන යන්න අමාරු නම් අනිවාර්යෙන්ම එයාලා හිර කරලා තියෙන කූඩු දම්වැල් වලින් නිදාස් කරලා හරියන්න. මොකද නැත්තම් එයාලත් හරිම පව්. ඉතින් එහෙනම් ওই ටික තමයි මට ඔයාලට කියා ගන්න ඕනේ. එහෙනම් මගේ අවසාන ප්‍රාර්ථනාව දරුණු ආපදා තත්ත්වයට මුහුණ දී සිටින හෝ මුහුණ නොදී සිටින හෝ සියලු දෙනාම ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලා මං කලින් කියපු කාරණා ගැන අමතක කරන්න එපා. අපි හැමෝම ලංකාවේ එක ජාතියක් විදියට එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕනේ. එහෙනම් හැමෝටම ජය වේවා.